මම යෝජනා කරනවා මේ අනිකුත් මේ සමාජයේ ඉන්න කණ්ඩායම් අපිත් හැම පුරවැසියෙක්ම ඕනෑම වෙනස්කම් දේශපාලන මතිමතාන්තර ප්‍රතිවිරුද්ධතාවයන් තියෙන්න පුළුවන්. හැබැයි රටක් සමාජයක් ඉදිරියට යනකොට අපිට ඕනේ බිඳ වැටෙන්නේ නැති රටක්. හෙට බෙහෙත් ටික හිඟ වෙන්නේ නැති රටක්. භාණ්ඩ සඳහන් පෝලිම් ඇති වෙන්නේ නැති රටක්. ඉතින් එවැනි රටකදී සාමාන්‍ය හැම පුරවැසියෙක්ම බලාපොරොත්තු වෙනවා ආර්ථිකය ස්ථාවරලා ඉදිරියට යන්න. ඒ අනුව මම මාධ්‍යවේදීන්ටත් විශේෂයෙන්ම යෝජනා කරනවා පදනම් විරහිත තොරතුරු තහවුරු කරගන්නේ නැතිව සමාජ මාධ්‍යවල නිකං කියන ප්‍රවෘත්ති මහා විශාල ප්‍රවෘත්තියක් විදියට මතු කරන්න එපා. පළමුව ප්‍රශ්නේ අහන්න. ඔබ කොහෙන්ද මේ තොරතුරු ලබා ගත්තේ? එහෙම නැත්නම් ඔබ මේක පරීක්ෂා කරන්න. එහෙම නැතුව මේ වාර්තාකරණය විසින් මේ අනවශ්‍ය තැනකට කැඳවලා ඒවට උත්තර බැඳ බැඳ ඉන්න වෙනවා පදනම් විරහිත දේවල්. මේ මොහොතේදීත් සමහර මාධ්‍ය සාකච්ඡා කරලා කියනවා අන්න අරයා මේක කිව්වා ඒකට මොකද්ද උත්තරේ? බලපුවම කිසිදු පදනමකින් තොර දේවල් තමයි කියන්නේ. ඒ එකක් මම කියන්නම් වාහන ආනයනය සම්බන්ධයෙන් මැයි 15 වෙනිදා අපි යම් උපාය මාර්ගික තීන්දුවක් කරනවා ඒක පැහැදිලි කරලා කිව්වා. කිසිදු ආකාරයකට ආනයන සීමා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ආර්ථිකය හකුලවන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි ඩොලරය ඉහළ යෑමේ තෙරපුමට ප්‍රතිපත්තිමය තීන්දුවක් විදියට පුද්ගලික වාහන ආනයනය මාස කිහිපයකින් කල් දමා ගැනීම සඳහා උපාය මාර්ගික තීරුබදු අධිභාරයක් පැනෙවුවා. ඒක පැහැදිලි කරා. මැයි 15 වෙනිදා මේ තීන්දුව ගන්නෙ. මේ මැයි 15 වෙනිදා කාට හරි ඕනනම් කියන්න පුළුවන් ඒ තොරතුරු එළියට දුන්නා. එහෙම ප්‍රවෘත්තියක් කියනවා වාහන 4000ක් ගෙන්නුවා. ඒ 4000න් 3500ක් එක් සමාගමකට අපි දන්නේ සමාගම් වල විස්තර තොරතුරු ඉදිරිපත් කරලා මේ පොලිසිය පැමිණිලි කරන්න ඕන තැන් තියෙන. ඒවට යන්නට ඕනේ. සෝෂල් මීඩියා වල කියන එක නෙමෙයි. තවත් 500ක් එක සමාගමකට කියලා මම දැක්ක මේ අදත් ඒකට කියනවා නෑ අපි ගාව තොරතුරු තියෙනවා කියලා. තොරතුරු තියෙනවා නම් පැමිණිලි කරපුවම ඉවරයිනේ. මාධ්‍යවේදීනුත් අහන්න ඕනේ ඔයාගේ තොරතුරු මොකක්ද? සෝස් එක මොකක්ද? මොකක්ද ලබාගත්තු මේ ප්‍රභවය? ඒතර මම හිතා පැහැදිලිව ඒ වාහන ආනයනයේ සම්බන්ධයෙන් 15 වෙනිදා ගෙන්නපු වාහන මං ගාව සම්පූර්ණම විස්තරය තියෙනවා. සමහරට මේ ගෙන්නපු පුද්ගලයන්ගේ ආයතන මොනවද කියලා වාහන 1782යි මැයි 15 වෙනිදා ගෙනල්ලා තියෙන්නේ. එතකොට ඒ කියන්නේ මම වගකීමෙන් ආණ්ඩුවක මාත්‍යවරයෙක් විදියට තොරතුරක් අතේ තියාගෙන ඒ තොරතුරත් එක්ක කියන්නේ මුදල් අමාත්‍යාංශයේ බැංකු ශාස්ත්‍රයෙන්. ඒතර බැංකු පුද්ගලික බැංකු සහ රාජ්‍ය බැංකු විශාල ප්‍රමාණයක සමස්ත එකතුව තමයි 1782 කියන එක කැඩිච්ච හැටිත් ඕනනම් බැංකු වශයෙන් වාහන වශයෙන් ඒ ඕන විදිහකට අපිට ලබා දෙන විශාල දීර්ඝ විස්තරයක්. ඉතින් ඒක කිව්වහමත් ඒතර ඔබටත් ප්‍රශ්න කරන්න පුළුවන් වෙනවානේ දැන් ඕනනම් ඒක ඇත්තද නැත්තද ඒ වගකීම එහෙම බොරු නම් ඒකට පරස්පර ප්‍රවෘත්තියක් තියෙනවා නම් පෙන්눔 කරන්න එපා. හැබැයි ඒක එහෙමම තියෙදි ඊට වඩා වැඩි වටිනාකම දෙනවා නෑ. 4000ක්ම ගෙන්නුවා. ඒක පරීක්ෂණ කරන්න කියනවා. පාර්ලිමේන්තුවෙදිත් කියනවා. ඒතර මම පාර්ලිමේන්තුවෙදි පිළිතුරු දුන්නා. පරීක්ෂණ කරන්න පැමිණිල්ල ඉදිරිපත් කරන්න. ඉතින් මම කියන්නේ මාධ්‍යවේදීගුණුත් වගේ මතන මේ කියන්නේ ඔබට වාර්තා කරන්න නිදහස ප්‍රශ්න කරන්න ඒක ඇත්ත කළ යුතු වෙනවා නේද? අභියෝග කළ යුතු වෙනවා. හැබැයි මොනවා හරි ප්‍රවෘත්තියක් සමාජයේ කිව්වම සංඛ්‍යාවක් කිව්වම අදහසක් ප්‍රශ්නයක් නැහැ. කාගේ හරි ඉදිරිපත් කිරීමක් ඉන්ටර්ප්‍රිටේෂන් එකක් ප්‍රශ්නයක් නැහැ. සමහර කෙනෙක් කියනවා ආණ්ඩුව අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්තියට එකඟ නැහැ මම. මේක හොඳ එකක් නෙමෙයි. මේක එක එක්කෙනාගේ ප්‍රතිපත්ති. එහෙම කියන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි සංඛ්‍යාවක් කියනකොට කොහෙට රිෆරන්ස් එකක් තියෙනවනේ. ලංකාවේ ඩොලර් එකේ කවුරුද දැන් 500යි කියලා කිව්වොත් වැරදි. දැන් මම ඔබට කියනවා 330යි මිඩ් රේට් එක. මම මොකෙන්ද ගත්තේ? අන්තර් බැංකු විදේශීය වෙළඳපොලේ මේ මොහොත තියෙනකොට. ඒතකොට තා පොඩ්ඩකින් ඔබ මාධ්‍යවේදියෙකුට පුළුවන් මේක චුට්ටක් ආයෙ ඉහළට ගියොත් අන්න ඇමතිවරයා බොරු කිව්වා කියන්නේ. මම මේ කියන්නේ මේ මොහොත වෙන 12යි කාලට. හැබැයි බලාපොරොත්තු වෙන මේ තොරතුරු මත මේ පල්ලහැට එවි කියලා ඔබටත් මේ යෝජනාව මම කරනවා. හොඳ සමාජයක විය යුත්තේ තොරතුරු පාදක දත්ත ඉදිරිපත් කිරීමක්.